කලාවැවේ බස් රථයේ 70කට ආසන්න ප්‍රමාණයක් කොයි මොහොතේ ජීවිතේ තමන්ගෙන් නැති වේවිද කියන කම්පනයේ සහිතව හිටියේ. සමහර മന്ത്രിවරු පැයෙන් පැයට නිවසේ ඉඳන් Facebook සටහන් ලිව්වා. ඊටමත් අසීරු වෙහෙසකර තත්වයක් යටතේ නාවික හමුදාවේ නිලධාරී කණ්ඩායමක් මෙම සඩපහර පරාජයට පත් කරලා පියමන් කරන්න විරෝධාර ක්‍රියාවක් ගත්තා. ඒකේ ප්‍රතිඵල හැටියට මේ බස් රථයේ හිටපු පිරිස් මේ 70 දෙනාම නිරුපද්‍රිතව මුදවා ගන්න සමත් වුණා. එක්කෙනෙක් රෝහල් ගත වුණාට පස්සේ මිය ගියා. විටිකුලියේ ෆාම් එකේ හිර වෙලා හිටපු කණ්ඩායම මුදවා ගන්න ගියා බෝට්ටු දෙකම ක්‍රියාවිරතභාවයට පත් වුණා. නමුත් අවසානයේදී පාන්දර තමයි පහවදා උදේ තමයි අය මුදවා ගන්න පුළුවන් වුණේ. නොච්චාගම් ප්‍රදේශයේ ස්ථාන දෙකක අවතැන් වෙලා හිටියා. අනුරාධපුරේ නගරේ ගස් උඩ හිටියා. හැබැයි අපේ ගුවන් හමුදාවත් ඉතාමත් වික්‍රාමිත විරෝධාර ක්‍රියාවන් අරා එමය මුදවා ගන්න සමත් වුණා. මාවිල්ලාරුස් බැම්ම කඩාගෙන යෑම අනතුරට මුහුණ දෙනවා කියලා. ගෙදර නිදාගෙන ඉන්න අය ඇහැරව සේරුවිල පන්සල තියෙන මේ ප්‍රදේශයේ උස් බිම් කණ්ඩියක එතෙන්ට මෙයාගෙන ඉච්ච දහස් ගණනක් නිර්මාල් සියඹලාපිටිය කියන ගුවන් හමුදා නිලධාරියා ඒ වික්‍රමාන්විත ක්‍රියාදාමය හරහා ජීවිතක්ෂයක පර. ඔහු මිය යන මොහොතේදීත් අනේකාගේ ජීවිතය ගැන කල්පනා කරමින් මිය ගිය මිනිස්සු. චුණ්ඩිකුලම් ප්‍රදේශයේ මුවයකට කපන්න ගියා. ඒත් නාවික හමුදාවේ නිලධාරීන් 5 දෙනෙක් සැඩපාරට අහුවෙලා අතුරුදහන් වුණා. අපි විශාල වෙසක් දරුවෝ හොයාගන්න තාමත් අපිට හොයාගන්න බැරි වී තිබෙනවා. ඒ වගේම ධර්මදාස කියන පොලිසිය මහත්මයා තමගේ රාජකාරිය නිමවලා ගෙදර යනකොට ඔහු මිය ගියා මේ ව්‍යසනයේ හේතු කොටගෙන. ඒ වගේම ඒ විදුලිය ලබා දීම අත්‍යවශ්‍ය කාරණේදී සීගිරිය ප්‍රදේශයේ පදිංචි විදුලි බල මණ්ඩලයේ වැඩ කරන අනුරුද්ධ කුමාර කියන මහත්මයාට දිවි දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මේ ව්‍යසනයේදී අපේ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ රාජ්‍ය සේවය විශාල කාර්යයක් ඉටු කරා. විශේෂයෙන්ම අපේ දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු එහෙම විශාල වෙහෙසක්. හැබැයි කනගාටුවට කරුණ ඒ ව්‍යසන සිද්ධ වෙන වෙලාවේදීත් සීත කාමරවල හිටපු මහත්තුරු ලස්සනට ඇඳගෙන සුවඳ විලුම් ඉලගෙන ගිහිල්ලා ඒ දිසාපතිවරයා ප්‍රශ්න කරනවා. කොතනද මේ තියෙන්නේ?